සිංහ ලග්නයේ 2026 වර්ෂයේ පෙබරවාරි මාස 13 වෙනිදා දින අලුයම 4:09ට සිද්ධ වුණු රවි කුම්භ රාශි ගත වීම. සිංහ ලග්නයේ ඔබට අදාළව ඇති කරගන්නව සුභාසුභ තත්ත්වයන් මොනවාද? අපි දැන් ඒ ගැන කතා කරන්නට සූදානම් වන්නේ. ඔබ දන්නවා ඔබගේ ලග්නාධිපති රවි. මේ ලග්නාධිපති රවි දැන් 7 වෙනිට මාරු වන්නේ. මෙතෙක්කල් රවි ගමන් කළේ 6 වෙන්නේ රෝගස්ථානයේ. රවි 6 වෙන්නේ ගමන් කර තත්ත්වය ඔබට ඒ තරම් සුභ පණිවිඩයක් නොවේ පැවසුවේ. කේතු ලග්නයේ රාහු 7 වෙනි නිසා විශේෂයෙන් සෙනසුරු 8 වෙනිදා ගමන් කරමින් අර ඒ රාෂ්ට්‍ර කියන කාරණාවත් උදා කර ඇති තත්ත්වයක් තුල ඔබට ඒ තරම් යහපත් තත්ත්වයක් පසුගිය කාලේ උදා නොකළ බව මතක් කළ යුතුයි. දැන් රවි 7 වෙනිට ගමන් කරනවා. 7 වෙනි සිටිනවා බුධ, සිකුරු සහ රාහු. දැන් මේ සංයෝගය තුලටයි රවිගේ ගමන් කිරීම සිද්ධ වන්නේ විශේෂයෙන් මෙහිදී. අඟහරු බලවත්ව 6 වෙනි තැන්පත් වීම සහ මේ සෙනසුරුගේ සහ නෙප්චූන්ගේ තැන්පත් වීම 8 වෙනි. බ්‍රහස්පතිගේ දෘෂ්ටිය 11 වෙනි. මේ දේවල් සියල්ල සලකා බලා අපි දැන් බලමු රවි මාරුව ඔබට කෙසේද කියා. සිංහ ලග්න හිමියන්ගේ විශේෂයෙන් කේන්ද්‍රයේ 7 වෙනිට ඒ රවිගේ ගමන් කිරීම සුබ තත්ත්වයක් ලෙස මුලින්ම පැවසිය යුතුයි. මන්දේ 10 වෙනින් 10 වෙන්න. භාවත් භාවනය යනුව 10 වෙනින් 10 වෙනිට ගමන් කිරීම කියන කාරණාව සාමාන්‍යයෙන් රැකී ආරක්ෂා සහ තමන්ගේ තත්ත්වය ඉහළ නෑම් ඉහළ ගමන් කිරීම ගෞරවය ලැබීම ආදී ඒ දේවල්වලට දාලා කාරණා සහ විශේෂයෙන් ඔබගේ පරාර්ථකාමී ගුණයන් ඊටමත් ඉහළින් වර්ධනය වන නිමිත්තක් සපයන බව මුලින්ම මතක් කළ යුතුයි. ඒ බැවින්ම හවුල් කටයුතු එකතු වී කරන කටයුතු ආදීදී බොහෝ දුරට ඉවසීමෙන් කරනව සහ සම්බන්ධතා යහපත් සහ සම්බන්ධතා ගොඩනගාගත හැකියි. මෙහි රාහු සහ සිකුරු සිටීම නිසා විවාහ ජීවිතයේදී මෙන්ම පොදු සම්බන්ධතා කෙරෙහි දැඩි බලපෑමක් ඇති විය හැකි බව මතක් කළ යුතුයි. විවාහ දිවිය සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් දක්වන්න දෙදෙනා අතර සුළු මතවේදකාර දේවල් කතා බහ ආදී දේවල් දුරදි ගැන ඉඩ දෙවෙනවා. ඒවා ලත්තැනම ලොප් කරවා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. විශේෂයෙන් සිංහ ලග්නය ඔබ සාමාන්‍යයෙන් අනුන් වෙනුවෙන් අර පරාර්ථකාමී කියන ප්‍රතිපදාව නිසා අනුන් වෙනුවෙන් වැඩිපුර කැපවන ගතියක් පෙන්눔 කරනවා. ඒ නිසාම ඔබට ඇතරම ඔබගේ පැත්තෙන් සාධාරණ දේ හරි දේ සිද්ධ වන විට අනිත් පැත්තෙන් ඒ දේ එසේ නොවන විට යම් කේන්තියක් ආවේගශීලීත්වයක් හට ගන්නට තිබෙනවා. අඟහරුත් ඔය ස්ථානට 7 වෙනිට ගමන් කිරීමක් ඉදිරියේදී සිද්ධ වෙනවා. මෙයත් ඔබ සම්බන්ධ කරගත යුතුයි. එහිදී අර සිද්ධ වන්නා වූ එකතු වීම, හවුල් වීම සහ සම්මුතියන් ආදී ඒ දේවල් වලට දාලව යම් ගැටලු හටගත හැකි බැවින් ආරම්භයේදී දැන් මෑතකදී සිද්ධ වන්නා වූ සම්මුතියන් ආදීදී ඒවා දිගටම අඛණ්ඩව කඩාගන්නේ නැතුව වෙනස් වන්නේ නැතුව රඳවා ගන්නට පවත්වා ගන්නට ඔබ දක්ෂ විය යුතුයි. විවාහයකට අදාළව විශේෂ අසම්මත හෝ හදිසි ආධාර සම්මත ඇතිවිය හැකි අතර විවාහයෙන් සහකාරව සහකාරී සමග විවෘතව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් බව මතක තබා ගන්න. විශේෂයෙන් සිංහ ලග්න ඔබට අදාළව පවසනේ සහ සම්බන්ධ ආදීදී ඇතිවන්නා වූ අර විවෘත ස්වරූපයේ ඔබ සමහර විට ඔබගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට අන් අයගේ ලංවීමක් නැත්නම් සමහර විට සම්මතයෙන් පිට අසම්මත දේවල් වලට ඔබ යොමු වීමක් කියන කාරණාවට හේතු කාරණා සපයනවා. එසේ වන්නට ආරම්භයක් වන විටම ඔබ ලත් යන ඒවා ලොප් කර ගැනීමට උත්සාහ කරන්න නැත්නම් ඒ ඔබගේ විවාහ ජීවිතයට බරපතල ලෙස බාධා ඇති කරાવી. හවුල් ව්‍යාපාර කරන අයට නව හවුල් කරුවන් ලැබෙන කාලයක් විශේෂයෙන් ඊටමත් ඉහළ සම්බන්ධතා ගොඩනැගීමක් අපේක්ෂා කළ හැකි. සමාජයේ කැපී පෙනෙන ප්‍රසිද්ධියක් සහිත පුද්ගලයන් සමග ඔබ ගනුදෙනු කිරීමක් සහ ඒ ඔස්සේ ඔබගේ ප්‍රසිද්ධියත් මීට වඩා තරමක ඉහළට ඔප්නැංවීමක් ඉහළට මතුවීමක් කියන කාරණාව පවතිනවා. ව්‍යාපාර ශේෂ්ත්‍ර සිංහ ලග්නකරුවන්ට මේ මාසෙ ඉතාමත් හොඳයි. ඔබේ විරුද්ධවාදීන් ඔබට එරෙහිව කුමන්ත්‍රණය කරන්නට ඉඩ තිබෙනවා. මොකද අඟහරු 6 වෙන්නේ විශේෂයෙන් විරුද්ධවාදීන්ගේ බලවත් වීමක් ගැන සම්බන්ධයෙන් ඉඟි සපයනවා. ඒ 6 වෙන්නේ උච්චව සිටින නිසාම විරුද්ධවාදීන් යම් බලවත් වීමක් තිබෙන නමුත් ඔබට ඒ අය සමග යම් කතා බහක් නැත්නම් සමගි සම්මුතියට එකඟ වීමක් වෙන්නේ ඒ දේවල් හරහා ඔබට ඒ අයගෙනුත් යම් වාසියක් අත්පත් කරගත හැකි බවට යම් සලකුණුකුත් පවතිනවා. ඒ විශේෂයෙන් සතුරන්ගේ පරාජයක් ඇතිවීමට නම් ඔබ ඉවසීමෙන් ඔබගේ ඒ ප්‍රතිපත්ති ආදී දේවල් ආරක්ෂා කර ගනිමින් ඔබ ඉවසීමෙන් මේ අය සමග ගනුදෙනු කළ යුතුයි. රැකියාවේදී නව වගකීම් බාර ගැනීමට සිදුවන තත්ත්වයක් මෙහිදී අනුමාන කරන්න තිබෙනවා. එයින් ඔබට කීර්තිය, ප්‍රසාදය, වෘත්තීය පැත්තෙන් ඔබගේ ගෞරවය තවත් වැඩි වීමක් යෙදෙන්නට තිබෙනවා. කොන්දේ අමාරු හෝ මුත්‍රා රෝග ආශ්‍රිත ඒ තත්ත්වයන් ගැන අනිවාර්යෙන් ඔබ සැලකිලිමත් වන්න. වකුගඩු ආදී ඒ දේවල් වකුගඩු සම්බන්ධ අසනීප ඔබට තියෙනවා නම් අනිවාර්යෙන් මේ මාසෙදී සැලකිලිමත් වන්න. නැත්නම් මේ මුත්‍රා අමාරු, මුත්‍රා ගල් වැනි දේවල් ඊට අදාළ යම් කාරණා යෙදෙන කාලයක් ඒ නිසාම ඔබට බොහෝ දුරට අර කොන්දේ අමාරු ක්‍රියාත්මක වන මූලස්ථානයේ විය හැක්කේ බොහෝ දුරට වකුගඩු හෝ මුත්‍රා අමාරු ආදී ඒ දේවල් වලට අදාළ යම් සලකුණක්. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වන්න සහ ඒ සම්බන්ධයෙන් රෝග පීඩා ඇතිවන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. විදේශයන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම රාහුගේ සම්බන්ධතාවය නිසා ඊටමත් ඉහළ ලාභ ලැබීමක් කියන දෙක යම් තත්ත්වන තුරක් පැවසිය හැකියි.
අභියෝගාත්මක දේවල් අභියෝගාත්මක ව්‍යාපාර විදේශගත අය සිද්ධ කරන්නට තිබෙනවා. විදේශගත ඔබගේ රැකියාව තරමක් ප්‍රවේශම් කරගත යුතුයි. රැකියාව සම්බන්ධයෙන් අර්බුදයකුත් හට ගන්නට තිබෙනවා. ඒ නිසාම ඔබ විකල්ප ආදායම් මාර්ග ආදියට ගමන් කිරීමක් තිබෙනවා. ඉතින් ඒවැයෙන් ජයග්‍රහණ තිබෙනවා. හැබැයි ඔබගේ ජනන පත්‍රය පරීක්ෂා කරලා බලන්න ඒවැයි ජයග්‍රහණ වල සීමාව කොතනද තිබෙන්නේ යනත් ඔබ පරීක්ෂා කරගත යුතුයි. ඒ විට ඔබට රවි කුම්භ රාශිගත වීම කියන කාරණාව ජයග්‍රහී දේවල් බොහොමයක් අත්පත් කර ගන්නට හේතු කාරණා දේවි. ඇතරම අර පරාර්ථකාමීත්වය ඒවා ඉතාමත් හොඳයි. හැබැයි ආගම දහමින් තරමක් ඈත් වීමේ සලකුණුකුත් මෙහි යෙදෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් බෝධි පූජාවක් ශාන්ති කර්මයක් කියන දෙකකින් ඔබ ඈත් වන්නට තිබෙනවා. ඔබගේ ලග්නාධිපති 7 වෙනි හෙවත් මාරකස්ථානයේ ගමන් කිරීම ඔබගේ මාරකයක් සක්‍රිය වීමට හදිසි මාරකයක් සක්‍රිය වීමට හෘද සම්බන්ධ අසනීප පපුවේ අසනීප සහ වාහන වලින් විපත් යාන වාහන ආදී විපත් ඔබගේ වාහනයට විපතක් වෙනි. ඒ දේවල් බොහොමයක් සපයන නිමිත්තක් බවත් මතක් කළ යුතුයි. බැවින් මාරක අනතුරු ඇති කරගන්නේ නැතුව විශේෂයෙන් ඔබ අකමැත්තෙන් හෝ ආගම දහමට දාලා ඒ නැඹුරුතාවයෙන් වැඩි කරගන්නවා නම් දියුණු පමුණු කරගන්නවා නම් ඉතාමත් හොඳයි. එහිදී ඔබගේ ආරක්ෂාව ස්වභාවික තත්ත්වයන් විසීම සලසා දේවි. ඔබට ඔබගේ කුටුම්බයට අදාළ මේ තත්ත්වය ගැනත් අනිවාර්යෙන් සිංහ ලග්නය ඔබ සැලකිලිමත් වන්න. අවදානම් කාර්යීම ලග්නය මේ කාලේ සිංහ ලග්නයයි. ඉතින් ඔබගේ ආරක්ෂාව මේවා දැනගෙන අවබෝධයෙන් ඔබගේ ආරක්ෂාව ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහ කරනවා නම් වඩා හොඳයි.